මේ ජීවිත කාලේ නම් මම ළමයෙක් හදන්නේ නැහැ කියලා මං තීරණය කරේ මට වයස අවුරුදු 30 දී. හැබැයි දැන් මට හිතෙනවා මේ සමාජ වෙන දේවල් එක බැලුවම ඒ ගත්ත තීරණය හරියටම හරි කියලා. මොකද ඊයේ පෙරේද දවසක ඕගොල්ලෝ දකින්න ඇති ඊයේ පෙරේද නෙවෙයි දැන් දවස් කිහිපයක් වෙනවා. මේ අර වැඩිහිටි නිවාසයක් ගිනිගත්ත සිද්ධියක් වුණානේ. ඉතින් මං ඕක ඇත්තටම බලාගෙන හිටියා. මොකද මට ඒ කතාවේ හරි ෆැක්ට්ස් ටික දැනගන්න ඕන නිසා. ඉතින් ඊට පස්සේ ඒ සෝෂල් මීඩියා පේජස් වලට එහෙම ගිහිල්ලා බැලුවා. මොකද මං ඊට කලින් ওই ලොකු අය කියන චරිතය මං දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ ගිහිල්ලා බැලුවම තමයි මං දැක්කේ අනේ එතන හිටපු ආච්චි සීයලගේ කන්ටෙන්ට් එකම සෑහෙන සෝෂල් මීඩියා වල තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් එතනට කියලා දානමාන එහෙම දීලා තියෙනවා. ඉතින් ඒ එතන හිටපු කට්ටිය නම් හරි විනෝදයෙන් එහෙම ඉඳලා හිටියයි කියලා තමයි මේ වීඩියෝස් වල තියෙන්නේ. හැබැයි ඉතින් ඒක ඇතුළාන්ත කතාව මොකද්ද කියන එක මම කියන්න දන්නේ නැහැ. ඒ කොහොම වුණත් දැන් සිටුවේෂන් එක බැලුවොතින් එහෙම මෙතන ලොකුම කතන්දරය ඇවිල්ලා මෙතනට මේ තමන්ගේ දෙමාපියොන්ව දරුවන්ව ගෙනල්ලා බාර දුන්න කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ කියන කතා ටික. දැන් මේක මේ මට තේරෙන විදිය සහ මට හිතන විදිය තමයි මම මේ ඕගොල්ලොත් එක්ක මේ කතා කරන්නේ. එතකොට පළවෙනි දේ ඇවිල්ලා ඔන්න මම දැක්කා අම්මා කියන්නේ දරුවෙක් එතන ඉඳලා තියෙනවා මේ විශේෂ අවශ්‍යතාවයන් තියෙන. එතකොට ඒ ළමයට කණ්ඩ දෙන්නේ නැහැ. ඒ ළමයාව ගැට ගහලා තිබ්බේ. ඒ ළමයාව බලන්න දෙන්නේ මෙහෙමයි අරමයි කියලා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි මං හිතන්නේ අම්මයි තාත්තයි වෙන්න ඕනේ. ඇවිල්ලා කියනවා. එතකොට මං අහන්නේ ඔය ඕක දැනගෙන හිටියානේ කියන්නේ. ඉතින් දැනදැනත් එතන ළමයාව තිබ්බේ ඇයි? මොකද විශේෂ අවශ්‍යතාවයක් තියෙන ළමයෙක්ව ඒගොල්ලන්ට බලා ගන්න බැරුව ඒගොල්ලෝ ගිහලා වෙන තැනකට දාලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් ඒ ළමයාව ෆුල් නිකන් රාජාසනයක හිඳුවා රන් තැටියෙන් කවලා එහෙම තියාගනී කියලා that's a joke. නිකන් ඒක සාමාන්‍ය දැනීමක් තියෙන මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් නේ. අනිත් පැත්තෙන් කියනවා ඇඩ්මිෂන් එකට රුපියල් 75000. ඒ කියන්නේ මම හිතන්නේ ඒ වයස කට්ටියට ඇඩ්මිෂන් එකට 75000ක් ගත්තා, මාසෙට 35000ක් ගත්තා, මෙහෙම කරා අරම කරා කියලා. අපේ තාත්තානේ අර කොන්දේ සර්ජරියක් කරනකොට එයාගේ ළඟ තියන්න මිනිස්සෙක්ව තිබ්බා. මම දවසට මේ මිනිස්සයාට රුපියල් 3500ක් ගෙවුවා කෑම වලට වෙනම 1000ක රුපියල් 4500ක් මම දවසට ගෙවුවා. මගේ තාත්තට එහෙම මේ කියන්නේ සිහිය නැති එහෙම කතන්දරයක් තිබ්බේ නෑ. එයාට වොෂ්රූම් යනකොට උදව් කරන්න විතරයි අවශ්‍ය උනේ. මොකද අර කොන්දේ සර්ජරිය කරලා තිබිච්ච නිසා. එතකොට ඒ වෙලත් මම ඒ ටික මේව කරද්දි එතකොට මට මාසෙට ගාන කීයද? ඉගෙන විශේෂ අවශ්‍යතාවය මොකුත් කැතකුණු අත ගන්න නෑ. අර මනුස්සයට තියෙන අපේ තාත්තා අපට වත්තම් කරගෙන යන්න. මොකද අර කොන්දේ සර්ජරි එක කරපු තිබ්බා. එතකොට මේ විශේෂ අවශ්‍යතාව තියෙන ළමයෙක්ව හරි වැඩිහිටියෙක්ව හරි බලා ගන්නවා කියන්නේ පොඩි පහේ දෙයක්ද? එතකොට ඔය කියන විදිහට මේ ගැට ගහලා තිබ්බා මාංචු දාලා තිබ්බා මේ මාංචු නෙමෙයි මොකද දන්වලකින් ගැට ගහලා තිබ්බා කියලා කියනවා. හැබැයි දන්වලේ ගැට ගහලා තියන්නේ නැතුව නිකන් හරි කොහේ හරි ඉබාගාතේ ගිහිල්ලා ඔය මනුස්ස වරක වැටලා හරි මැරුණොත් ඕක මං හිතන්නේ 2024ද කොයිද ඔය වගේ ඉන්සිඩන්ට් එකක් වුණා. ඔය වගේ වැඩිහිටිය නිවාසයක අක්‍රමවත් විදිහට පවත්වාගෙන ගිය එකක මේ වලක් තිබිලා ඒ වලට වැටලා මනුස්සෙක් මලා. එතකොට ඒ වගේ ගිහිල්ලා බැන්නම් ඒකට බැනුම් අහන්නෙත් කවුද? ඒව බලා ගන්න තැනකට දුන්නා මේ මිනිස්සු ඉතින් ඒ මිනිස්සුන්ට බලා ගන්න පුළුවන් විදිහට තමයි බලාගන්නේ. ඉතින් ඕගොල්ලොන්ට ඊට වඩා හොඳට බලා ගන්න පුළුවන් වුණා නම් ගෙදර තියාගෙන බලා ගන්න තිබ්බනම්. අනික ඒ බලා ගන්න විදිහේ වැරද්දක් තිබ්බනම් එතනින් අයින් කරලා වෙන තැනකට දා ගන්න තිබ්බනේ. තමන්ගේ වාසියට ගිහිල්ලා ඒ තැන්වල දාලා ඔක්කොම ටික වෙනකම් බලාගෙන ඉඳලා ඊට පස්සේ මෙතන මොකක් හරි වුණාම අම්මෝ අම්මේ මෙහෙමයි අපි කරා නම් මෙහෙමයි අපි තමයි හොඳටම කරේ කියලා හරියනවද? තමන්ගේ දෙමාපියෝ නම් ඒක තමන්ගේ රෙස්පොන්සිබිලිටි. මම කියන්නේ නැහැ ඕක හැමෝටම ගෙදර තියාගෙන තනියෙන් බලන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. ප්‍රැක්ටිකල් විදියට ගත්තොත් එහෙම. යමෙක්ට ආර්ථික පහසුකම් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ මනුස්සට ප්‍රශ්නයක් නැහැ. ඒ මනුස්සයා ගෙදරට වැඩට කෙනෙක් අරගෙන හරි අර මනුස්සයව ගෙදර තියාගෙන ඉඳි. හැබැයි ආර්ථික පහසුකමක් නැත්තම් ගෙදර ඉන්න හැමෝම රස්සාවල් වලට යනවා, ළමයි ඉස්කෝලේ යනවා නම් ගෙදර කවුරුත් නැත්තම් ওই වගේ විශේෂ ආබාධ තියෙන විශේෂ අවශ්‍යතා තියෙන කට්ටිය ඉන්නවා නම් ඒ මිනිසුන්ව බලා ගන්න කවුරුත් නැත්තම් ඔය වගේ තැනකට දැම්මයි කියලා මං නම් ඇත්තටම දොස් කියන්නේ නැහැ. මොකද ඒ මනුස්සයව ගෙදර තියෙන එක ඊට වඩා ඉන්සිකියුර් නේ. අනිත් අර මිනිසුන්ගේ ආර්ථික ප්‍රශ්නත් එක්ක එතකොට ඒක කරන්න බැරි නම් ගිහිල්ලා දුන්නට කමක් නැහැ. හැබැයි ඒ වෙලේ ස්පෙෂල් රීසන් එකක් මත. හැබැයි නිකන් ඔන්න ඔහේ අර නිකන් මෙයාව අපිට රුස්සන්නේ අරකද මේකද කියලා තමන්ගේ දෙමාපියන්ව කියලා වැඩිහිටි නිවාසවල දානවනම් ඒව මහා පාප කර්ම. මොකද ඒ දෙමාපියෝ විශේෂයෙන්ම අම්මලා කියලා හිතන්නකෝ ඇත්තටම අර ගින්නෙන් පිච්චිලා අලු වෙලා මෙහෙම කරගෙන තියෙන මිනී ටික දැක්කම මං කල්පනා කරා දෙයි හාමුදුරනේ මේ කාගේ හරි දෙමාපියෝ නේද? මේ කාගේ හරි අම්මෙක් අප්පෙක් නේද මෙහෙම පණ පිටින් පිලිස්සලගේ මොන විදිහට ඔය මම ඇත්තට මේ සබ්ජෙක්ට් එක ගැන කතා කරන්නත් හරි මං පොඩක් කල් ඇද්දේ ඒකයි. මොකද මට කතා කරන්න හිත හදාගන්න බැරුණා මේක ගැන. නිකමට හිතන්න තමන්ගේ අම්මා තාත්තා ඔය වගේ තැනකට ගිහිල්ලා දාලා පණ පිටින්, ඒ කියන්නේ නිකම් මැරුණා නම් කමක් නැහැ.
කියන්නේ ලෙඩේ හැදිලා වයසට ගිහලා මැරුණනම් කමක් නැහැ හිත හදාගන්න පුළුවන් එක අතකට. තමන්ගේ අම්මයි තාත්තයි පණ පිටින් ඉඳෙද්දී මේ මිනිස්සු ගින්නකට අහු වෙලා කර කියා ගන්න දෙයක් නැතුව එතනින් බේරෙන්න බැරුව පිච්චිලා මැරුණා කිව්වම කොච්චර වේදනාවක් වෙන්න ඇද්ද කොච්චර මේ මිනිස්සු වයසට ඉන්නකොට වයසත් එක්ක ඇඟපත රුදාවත් එක්ක අර වගේ පිච්චිලා අලු වෙලා මැරෙනකොට මොන තරම් වේදනාවක් වෙන්න ඇද්ද මම දන්නේ නැහැ මේ මැරිච්ච කට්ටියගේ ගෙවල් වල කට්ටිය කවුද කියලා කියන්න මම දන්නේ නැහැ. හැබැයි මම දන්නේ නැහැ මේ මිනිස්සු මෙතනින් එහාට ජීවිතේ වතුර උගුරක් හරි කෑම කටක් හරි කොහොම කයිද කියලා. මොකද එහෙම හිත හදාගන්න කොහොමද වෙන්නේ කියලා මට නම් හිතාගන්න බෑ. ලැජ්ජ නැතුව තව ඇවිල්ලා ඔය මිනිස්සු ටික නම් ඔය ඇතවිල්ලා කෑ ගැව්වේ. මිනිස්සු වෙන්න විදියකුත් නැහැ. මං කියන්නේ ඔතන ඉන්න විස්තරේ විතරක් නෙමෙයි මේ ලංකාවේ තියෙන හැම තැනම තියෙන හැම වැඩිහිටි නිවාසකම තමන්ගේ දෙමාපියන් ඔන්න ඔහෙ කියන්නේ ඩිමෙන්ෂියා හැදුනා කියලා ඕන තරම් අපි කතා දැකලා තියෙනවා. පාරේ ඔන්න ඔහෙ ගෙනල්ලා අතන. හැබැයි නීති හැදෙන්න ඕනේ ඔන්න ඔය වගේ තමන්ගේ දෙමාපියන්ව පාරේ දමලා ගිහලා හැබැයි කොහෙදී හරි අහු වුණොත් මෙයා තමයි මේගොල්ලෝ තමයි දරුවෝ කියලා දෙන්න ඕනේ ආයේ නෑ ඔන්න ඕවට තමයි දඬුවම් දෙන්න ඕනේ. තමන්ගේ දෙමාපියෝ අම්මා කෙනෙක් විශේෂයෙන්ම ගත්තොත් ළමයෙක්ව බඩේ මාස 9ක් තියාගෙන හරි නිින්දක් නැහැ. වඩ බඩ ලුකුවට තියෙනකොට අනේ එක පැත්තකටම නිදා ගන්න ඕනේ. හරියට කන්න ආස දෙයක් කන්න නැහැ, බොන්න ආස දෙයක් බොන්න නැහැ. ළමයා හම්බුණාට පස්සේ නිින්ද නැහැ. රෑ එළි වෙනකන් ඇහැරගෙන ළමයාට කිරි දෙන්න කරන්න ඕනේ. ඊට පස්සේ ළමයෙක් ලෙඩ වුණාම ඒන ප්‍රෙෂර් එකකට ළමයාව ඉස්කෝලේ දාන්න ඕනේ. ළමයාව ඉස්කෝලේ දාලා උගන්වන්න කරන්න මේ මිනිස්සු හම්බ කරන හැම සතේම දෙනවා. ඒගොල්ලෝ ට්‍රිප් එකක් යන්න ආසුනොත් ළමයාට ක්ලාස් තිබ්බොත් යන්න විදියක් නැහැ. ළමයාට වියදම් කරන්න ඕනේ සල්ලි කියලා. තමන්ගේ ජීවිතේ ඇත්තටම ආතල් එකේ ඉන්න තියෙන මිනිස්සු ටික ආතල් එක නැති කරගන්නවා මේ දරුවෝ හදන්න. එතකොට එහෙම හදන දරුවෝ ටික මෙන්න මෙහෙම කරනකොට මොකද්ද මේ සමාජෙට වෙන්නේ? ඉතින් ඇත්තටම හරි දුකයි. හරිම දුකයි. මොකද මම දන්නවා මොනම ආගමෙන්වත් කියන බුද්ධ ආගමෙන්වත් ක්‍රිස්තියානි ආගමෙන්වත් හින්දු ආගමෙන්වත් මුස්ලිම් ආගමෙන් මොන ධර්මයකවත් කියලා නැහැ තමන්ගේ දෙමාපියන්ට ඔහොම සලකන්න කියලා. හැම ධර්මකින්ම කියලා තියෙන්නේ තමන්ගේ දෙමාපියන්ට දෙයියන්ට වගේ සලකන්න කියලා. ඉතින් එහෙම තියෙන තැනකදී කියන්නේ වැඩිහිටිය තමන්ට බලා ගන්න බැරි නම් වැඩිහිටි නිවාසෙට ගිහිල්ලා දුන්නයි කියන්නකෝ. අඩු ගන්න එතනින් හරි ගිහිල්ලා බලහල්ලකෝ මේක මේ මිනිස්සු පණ පිටින්ද කෑවද බිව්වද හොඳින්ද මොකද කින්ද මන්ද කියලා. හරි නැත්තම් වෙන තැනකට දාන්න පුළුවන්. අර රුපියල් 35000ට 75000ට පින් දෙන්න ඕනේ. යකෝ 35000ට කණ්ඩ බොණ්ඩ දීලා එහෙම අවශ්‍යතාවය තියෙන මිනිස්සෙක් මේ මිනිස්සු බලාගත්තට නිකන් ලංකාවේ මිනිස්සුන්ගේ ඔන්න ඔය වගේ තැන්වලට එනකොට තමයි ඇත්තටම මේ හරි තිරසංගතිය කියන්නේ. මොකද අර මිනිස්සයා ලොකු අයියා කියන චරිත ඔය වගේ මිනිස්සු ටිකක්ම අරගෙන ඕක බලාගත්ත එකම ලොකු දෙයක් නෙමෙයිද මං අහන්නේ. දැන් මාස ගානක් තිස්සේ බල මොකක් හරි එකකින් ගින්නක් කවුරු ගිනි තියලා නෙවෙයිනේ. එතකොට ඉතින් මනුස්ස ජීවිතයක් බේරෙන්න තියෙද්දි ඕක ඔතන මේ නිකම්ම ආනේ මැරියන් කියලා තෑරලා දාන්නේ මේ මිනිහට පිස්සු තියෙන්න විදියකුත් නැහනේ. කොහොම වුණත් ඉතින් ඒක දැන් අඩකටවිත්වක් යන හින්දා අපිට ඒකට කිසි දෙයක් කියන්න බෑ. ඉතින් ඒක මොකක් හරි සාධාරණයක් සිද්ධ වෙයි කියලා ඉතින් බලාපොරොත්තු වෙනවා. මේ අනිත් පැත්තෙන් දැන් ඔය උඩ දාගෙන ඉන්නවනේ දැන් ඔතන මේ හරි ලියාපදිංචි කරලා තිබ්බේ නෑ. ඕවා නීතිගත විදියට හරියට වෙලා නෑ. අරක නෑ මේක නෑ කියන බලධාරීන් සෙට් එකක් ඉන්නවනේ. දැන් ඒගොල්ලෝන්ගෙන් අහන්නත් ඕනේ. දැන් හරි අපේ සාමාන්‍ය රටේ කවුරුහරි මැරෙන්න ඕනේ මොකක් හරි සබ්ජෙක්ට් එකකට වැඩි මේ නෝටිස් වෙන්න. දැන් හරිනේ. දැන් මෙතන මේ ගින්නෙන් ගොඩක් කට්ටියට ඩැමේජ් එකක් වුණානේ. දැන්වත් ලංකාවේ 4 දිබ්බාගේ මේ වගේ තියෙනවා වැඩිහිටි නිවාස. මේවා හරියට නීත්‍යානුකූලව පවත්වාගෙන යනවද හරි ක්වොලිටි එකට කරගෙන යනවද කියලා දැන් ඔය ඉන්නවනේ බලධාරීන් සෙට් එකක් පුටුවල මකුණු බැඳි අන්න ඒ සෙට් එක දැන් ගිහිල්ලා බලනවා නම් ගොඩාක් වැදගත්. මොකද තවත් මේ වගේ දේවල් වෙලා මිනිසුන්ගේ ජීවිත නැති වෙලා යන එකේ තමන්ගේ රස්සාව හරියට කරලා මේ දේවල් නියාමනයක් කරනවා නම් හරිම වැදගත්. ඉතින් අනිත් පැත්තෙන් කියන්නේ තමන්ගේ දරුවන්ට හැමෝටම කියන්න තියෙන්නේ මට නම් දෙමාපියෝ අපිට කරපු දේවල් වලට يعني අපිට උගන්වලා කන්න බොන දීලා අතපය හතර හදලා දින ටිකම ඇති අපි ඒගොල්ලොන්ට ණයකාරයෝ වෙන එක. ඇත්තටම අපිට ඒ ණය ගෙවලා ඉවර කරන්න බෑ. දෙමාපියෝන් එක්ක අපි වැඩි හිටියෝ වෙනකොට දෙමාපියෝන් එක්ක ජීවත් වෙන එක අපිට ලේසි වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝගේ මානසිකත්ව වෙනස්, අපේ මානසිකත්ව වෙනස්. හැබැයි යුතුයකම කියන දේ අපි කරන්න ඕනේ. මොකද අපි හරියට යුතුයකම් කරේ නැත්නම් ඒගොල්ලෝ මැරෙන දවසට අපිට ඉකි ගගහ තමයි අඩන්න වෙන්නේ. මොකද අපි ඒ වෙනුවෙන් කිසි දෙයක් කරේ නැහැ කියලා. අනිත් එක මේ ආත්මෙදි මේ ණය ගෙවලා ඉවර කරන්න පුළුවන් තරම් අපේ යුතුයකම් ටික කරන එක තමයි අපිට කරන්න ඕනේ. ඕගොල්ලන්ට මේක ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්නකෝ.